ගොඩක් අය බාටෙන්ඩිං ෆිල්ඩ් එකට එන්නේ අර මනි earn කරන්න. ඒක ෆුල් අර වෙනස් සීන් එකක්. ඒ කියන්නේ ෆස්ට් තමන් දැනගන්න ඕනේ තමන්ට පුළුවන් දේ මොකක්ද කියලා මේව කරගන්න. ඒ කියන්නේ බාටෙන්ඩිං කියන්නේ මොකක්ද කියලා අනිවාර්යෙන් දැනගන්න. Hey fam, it's your boy KZ yet again with another episode of 5 Questions Behind the Bar. We have a very special guest today, Panda from Uncles. Let's go. Thank you Panda, thank you for coming. ඉතින් කට්ටියට කියන්න කවුද Panda කියන්නේ? මගේ නම රෂයෙන් කවිශාන්. ගොඩක් කට්ටිය මට කතා කරන්නේ පැන්ඩා කියලා. මම දැනට වර්ක් කරන්නේ අංකල්ස් එකේ ෆුල් ආතල්ලක් ගන්නවා. ඉතින් Panda කියන්නකෝ අපිට ඔයාගේ බාටෙන්ඩිං ජර්නිය කොහොමද පටන් ගත්තේ? මගේ ෆස්ට් ජොබ් එක ඇවිල්ලා බාටෙන්ඩින් නෙවෙයි. මම නෝල්ලේ ග්‍රෑන්ඩ් හොටෙල් එකේ හවුස් කීපින් කරේ. ඊට පස්සේ මම තැන් දෙක තුනක වැඩ කරා. සමහරක් තැන් සෙට් වෙනවා, සමහරක් සෙට් වෙන්නේ නැහැ. ඊට පස්සේ කොහොමද මට අංකල්ස් එක ඉන්ස්ටා එකෙන් දැකලා ඊට පස්සේ එතන පොඩි ස්ටෝරියක් තියෙනවා. ඉතින් ඊට පස්සේ කොහොමද අංකල්ස් එක මට සෙට් වුණා. දැනට ඉතින් අංකල්ස් එකේ වර්ක් කරගෙන යනවා. ඉතින් Panda මට මතකයි කම්පිටිෂන් එකකුත් දින්නා. ඒ අතර තව කම්පිටිෂන් එක පොඩි ආතල් අඩුකුත් වුණා. පොඩ්ඩක් කිව්වොත් කට්ටියට ගැන. මම 2024 නැෂනල් බාටෙන්ඩිං කම්පිටිෂන් එකට ගියා. ඊට පස්සේ ඒක කොහොමද ෆයිනල් එකේ ෆුල් මාතල්ලක් වුණා. මගේ ජිගර් එක මිසින් වුණා. ඒ කියන්නේ මම ෆුල් සෙටප් එක දාලා ස්මෝක් එකක් දාලා එන්න යනකොට කම්පිටිෂන් එක කරන වෙලාවේ මෙෂර් කරන්න ජිගර් එක නැහැ. මට මතකයි ඔයා පල්ලයට බහලා ඇවිල්ලා ජිගර් එකක් වහගෙන. ඊට පස්සේ කොහොමද කට්ටිය දුලා ජිගර් එකක් ඉතින් වැඩ නැහැ. 2025 කොහොමද වින් කරා. අවුලක් නැහැ. Congratulations දෙතරයි. තව දෙයක් ගොඩක් කට්ටිය දැනගන්න කැමති. මම දැන් ඔයයි ලංකාවේ ටීම් එකම ගියා බෙස්ට් ඔෆ් ශ්‍රී ලංකා ටේක් ඕවර් එකට එලිෆන්ට් රූම් සිංගප්පූර් කියන බාර් එකට. ඉතින් කොයි වගේද ඒ එක්ස්පීරියන්ස් එක? මම ෆස්ට් ටයිම් තමයි සිංගප්පූර් ගියේ. ලංකාවේ බාස් 5ක් එක්ක ඒක ෆුල් අමුතුම එක්ස්පීරියන්ස්. ෆුල් ලෙජෙන්ඩරි සෙට් එකක් හිටියේ. පොඩිම එක්කෙනාම හැමෝම මගේ සපෝට් කරා. මගේ බොස්ට මම තෑන්ක් කරන්න ඕනේ මාව ඒ වගේ තැනකට එක්කන් ගිය එකට. ඒ බාර් කල්චර් එක කොයි වගේද මෙහෙත් එක්ක බලද්දි? නෙක්ස්ට් ලෙවල්. ඒ කියන්නේ අපි තාම කොතනද ඉන්නේ කියලා හිතෙනවා ගියට පස්සේ. ඉතින් Panda කියන්නකෝ අපේ බලන් ඉන්න ඉස්සරහට බාටෙන්ඩිං ෆීල්ඩ් එකට කොම්පිටිෂන්ස් වලට යන්න බලන් ඉන්න කට්ටියට මොකක්ද ඔයාලට දෙන්න පුළුවන් ඇඩ්වයිස් එක? ගොඩක් අය බාටෙන්ඩිං ෆීල්ඩ් එකට එන්නේ අර මනි earn කරන්න. ඒක ෆුල් අර වෙනස් සීන් එකක්. ඒ කියන්නේ ෆස්ට් තමන් දැනගන්න ඕනේ තමන්ට පුළුවන් දේ මොකක්ද කියලා මේව කරගන්න. ඒ කියන්නේ බාටෙන්ඩිං කියන්නේ මොකක්ද කියලා අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕන. ඒක පිටිපස්සේ තියෙන රෙස්පොන්සිබිලිටි එක මොකද්ද? ආතල්ම නෙවෙයි. රස්සා පිටිපස්සේ ලොකු පාර්ට්නර්ස් තියෙන. මාර්කටින් බොන එක නෙවෙයි. ඔව් බොන එක. අර නොලෙජ් එකයි ෆැෂන් එක ඔක්කොම දැනගෙන ඉන්න ඕන. මං කියන්නේ අර ඉස්සෙල්ලා තමන් කවුද කියලා දැනගෙන මේ ෆීල්ඩ් එකට එනවා නම් ඇත්තටම ගොඩක් වටිනවා. ඒ කියන්නේ ඒතර තමන්ට නොලෙජ් එකක් තියෙනවනේ මොනවද කරන්න ඕනේ කියලා. රිසර්ච් එක කරලා එන්න. Ayla, Panda, thank you for coming. Thank you for the time. Thank you guys for staying along. I'll catch you on the next one. Cheers.